අපගේ තථාගත බුදුරජාන් වහන්සේට ලැබුණේ අසංකීය 4කුත් කල්ප ලක්ෂයක් කවුරුවත් දිහා රවල බලලා නැහැ. තරහින් බලලා නැහැ. ඇහිකොනෙන් බලලා නැහැ. වපර කළා බලලා නැහැ. තරහට ඇස් ලොකු කළා බලලා නැහැ. ඔබ දෙස බලන්න. උදේ ඉඳලා මේ වෙනකොට සමහර වෙලාවට ඇහිකොනෙන් කී ගමනක් බැලුවද? රවල කී ගමනක් බැලුවද? මේ ජීවිතේ මේ එක ජීවිතයක් නෙවෙයි. කල් අසංකීය 4කුත් කල්ප ලක්ෂයක් කවුරුවත් දිහා රවල බලලා නැහැ කියන්නේ. තරහින් බලලා නැහැ කියන්නේ. ඕනම කෙනෙක් දිහා ප්‍රියමනාප හොඳට මූණ බලලා කතා කළා. සිනාමුසු මූණින් කතා කළා. ඒ පින්බලයට නිල්ම නිල් පාට ගෝපකුම නිස්සංගලක් අපගේ බුදුරජාණන් වහන්සේට ලැබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට පමණක් නොව දේව නාග ගාන්ධර්ව සුර අසුර යක්ෂ සියලු දෙනා ඉදිරියට වඩිද්දී ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ දිහා බලායින්ට ආස කළා. දකින්න ආස කළා. අන් අයගේ වෙනතකට යොමු වෙලා තියෙන net බුදුරජාණන් වහන්සේගේ පැත්තට ඉබේම හැරුණා. ඒ බුදුරජාණන් වහන්සේ සංසාරේ ප්‍රියමනාපව අන් අය දෙස බැලූ පින්බලයට එපමණක් නෙවෙයි මේ නිස්සංගලින් තිබුණ ආශ්චර්ය ආනුභාවය උන්වහන්සේ අහසේ තරුපරයා ඇස් දන් දුන්න පිනට ලැබිච්ච නිස්සංගලක්. මාගේ net ඉදිරියේ කාටවත් දුකක් වෙන්නට නම් එපා. දුකින් නිදහස් වෙන සියලු දෙනා මේ නිස්සංගලට පෙනේවා කියලා මේ අහසේ තරුපරයා ඇස් දන් දුන්නා. විශාල ඊතලයක තුඩ කෙළවර යම්සේද අහසේ තරුපරයා ඇස් දන් දුන්නේ පිනට ලැබිච්ච net සංගල අවසාන net සංගල කොහොම තියෙන්නේ නැතිද? කොහොම තියෙන්නේ නැතිද? ඔබට ඒක තේරෙන්න මම එක උදාහරණයක් කියනවා. එදා සිවි මහ රජුරෝ දවසට කහවණු රන් කහවණු ලක්ෂයක දන් දෙද්දී හිතනවා අනේ යම්කිසි කෙනෙක් මගේ හදවත ඉල්ලනවා නම් පපුව පළලා තලලොඳ ගලවනවා වගේ හදවත ගලවලා මට දෙන්න පුළුවන්. දෙන්න අපහසුම දේ දෙන එකයි මගේ දාන පාරමිතාව කියලා. මගේ මස් ඉල්ලනවා නම් කවුරු හරි තීරු මේ ශරීරයෙන් ගලවලා මම දන් දෙනවා කියලා. මගේ ලේ කවුරු හරි ඉල්ලනවා නම් උක් මැසිමකට උක් දණ්ඩක් යවලා උක් පැණි මිරිකලා ගන්නවා වගේ මගේ ශරීරේ නහරවල් කපලා මන් ලේ අරන් දෙනවා කියලා හිතුවා. අනේ මේ ලෝකේ යම්කිසි කෙනෙක් නැද්ද ඇස්සෝන? ඒ ඇස්සෝන කෙනෙක් මගෙන් ඉල්ලුවොත් මේ ඇස් දෙක ගලවලා තල් ලොඳේකින් මැද උපුටලා ගන්නවා වගේ මං ඔහුට දන් දෙනවා කියලා හිතනකොට දිය නොහැකි දානයක් දෙන්න හිතනකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනය උණු වී ගියා. ඒ වේලෙහිම දිය නොහැකි දානයක් දීමට සිතන සිවි මහ රජුරුවන්ගේ දාන චිත්තේ විමසන්න සක්‍ර දේවේන්ද්‍රයා අන්ධ බමුණෙකුගේ වෙස්යෙන් දානශාලාවේ උස් පස්පිඩල්ලකට වෙලා හිටියා. ඇතා පිටින් දංහල් බලන්න යන රජතුමාට චිරංජයතු මහරජ ඔබ සුඛී හෝතු ඔබ සුවපත් වේවා බොහෝ කල් වැජඹේවා කියලා කියනකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ හඬේ ආනුභාවයට සිවි මහ රජු ඔහු දෙසට හැරුණා. අර ඉන්න බ්‍රාහ්මණයා දෙසට යමු කියලා ඇතා මෙහෙවද්දි ඒ බ්‍රාහ්මණයාගෙන් අහනවා බමුණ ඔබට මොනවද ඕන මගෙන්? කියනවා මහරජතුමනි ඔබ සියලු දෙනා වැස්සක් වගේ. වැස්සෙන් සියලු දෙනා තෙමනවා වගේ ඔබ දානෙන් අන් අය සුවපත් කරනවා. මම අන්ධ බමුණෙක්. මට ඇස් නැහැ. මහරජතුමනි ඔබගෙන් මං ආවේ ඇස් ඉල්ලන්න. එක ඇහැක් දෙන්න මට. ඔබ වහන්සේ දෙක ඇහැකින් ලෝකේ බලන්න. මමත් එක ඇහැකින් ලෝකේ බලන්න. දිය නොහැකි දාන දෙන්න ඔබතුමා ගොඩාක් මනාප බව මට හිතෙනවා. එහෙම කියනකොටම ඇතිවෙච්ච පස්වන ප්‍රීතියෙන් මහරජතුමාගේ හිත පිනා ගියා. රජුරු අහනවා මාගේ හිතට ප්‍රිය ඇති කරන ඔය ඉල්ලීමට උඹව යොමු කළේ කවුද?
දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා කියලා කෙනෙක් ඉන්නවා. මනුස්ස ලෝකේ මගවා කියලා ඔහුට කියන්නේ. ඔහු තමයි මාව යොමු කළේ ඔබගෙන් ඇස් ඉල්ලන්න කියලා. මහරජතුමනි කෙනෙක් ඉල්ලුවාට පස්සේ දෙන්නෙම නැත්තම් ඒ ඇහැ තමයි මම ඉල්ලන්නේ. පින්වත් බ්‍රාහ්මණේ මන් නුඹට ඇස් දෙක දන් දෙනවා. එකක් ඉල්ලන නුඹට මං ඇස් දෙකම දන් දෙනවා. වහා පැමිණෙන්න රාජ මන්දිරයට කියලා. ඔහුව කැටුවෙන්න කියලා රජතුමා මාළිගාව දෙසට ආවා. රජතුමාට හිතුණා රජතුමා ගියාට වැඩිය මේ ප්‍රමාද වෙනවද මාළිගාවට එන්න කියලා. එච්චර මාළිගාවට එන්න හදිස්සි සිංහාසන ආරූඪ වෙලා මහා වෛද්‍යාචාර්ය සීවකට කතා කළා. සීවක වෛද්‍යාචාර්ය වහා පැමිණිය යුතුයි. හාහු ගාලා නගරේ පුරාම පැතිරිලා ගියා. සිවි මහ රජුරෝ ඇස් දන් දෙන්න හදනවා කියලා. ඉතින් ඊට පස්සේ පින්වතුනි අර අන්තපුරේ කාන්තාවෝ චූටි සිඟිති රාජ කුමාරවරු රාජ කුමාරිකාවෝ වහා මාළිගාවට එක්රැස් වුණා. රජතුමා ඉදිරියේ කියනවා රජතුමනි මේ බ්‍රාහ්මණයාට රත්තරන් දෙන්න, අස්වැයෝ දෙන්න, ඇත්තු දෙන්න, ඕනම දෙයක් දෙන්න. ඔය ඇස් දෙක නම් දෙන්න එපා කියලා. රජතුමා කියනවා මෙයා ඉල්ලන්නේ මගෙන් ඇස් නම් ඇස්නේ දෙන එක සත්පුරුෂ දානයක් වෙන්නේ. ඉල්ලන්නේ නැති දෙයක් මා කුමට නම් දෙන්නද? ඒ නිසා පින්වත්නි මොහු ඉල්ලන දේ තමයි මා දෙන්න ඕන. අනිත් එක තමයි මම මෙයාට යමක් දෙනවා කිව්වා. දැන් නොදී හිටියොත් එහෙම අහක යන මල පොඩුවක් අහක යන මන්දක් මම බලෙන් කරේ දාගත්තා වගේ. හරි ලස්සන කාරණාවක්. යමක් තමන්මනේ දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඇඟේ ගැහුවේ නෑනේ. කවුරුවත් ඇඟේ ගහන්න නැතුව කියනවා මම දෙන්නම් කියලා. පස්සේ නොදී ඉන්නවා. අහක යන මන්දක් තමන්ගේ කරේ දාගත්තා වගේ කියනවා ඒක. නොදී හිටියොත්. ඒ නිසා මාධ්‍යයේ හිතුයි. ඊට පස්සේ සඳුන් කරඬු වගේ සුවඳ පැතිරෙන ලලනාවෝ රජු ඉදිරියට ඇවිල්ලා කිව්වා ඔය ඇස් දන් දුන්නොත් අපි දෙස බලන්නේ කවුද? අතීතේ රජවරු ඇස් සඳ වෙලා මැරිලා තියෙන්නේ. ලලනාවෝ මා කවද්ද දකින්නේ? ලලනාවෝ කවද්ද මා දකින්නේ කියලා කාන්තාවෝ ගැන කියා මැරිච්ච රජුරෝ ඉන්නවා. සිවිමා රජුරෝ කිව්වා ඔයාලා සියලු දෙනාව දකින්න මං අකමැති නෑ. ඊට වැඩි 10000 ගුණයක් සර්වඥතා ඥාණයට මං කැමතියි කිව්වා. ඊට පස්සේ රාජකුමාරවරු රත්තරම් පාට හැම තියෙන චූටි රාජකුමාරයෝ රාජකුමාරිකාවෝ පියතුමනි අපිට ආදරේ නැද්ද ඇහුවා. චූටි දරු සිඟිත්තෙනි නුඹලාට මං ගොඩාක් සෙනෙහවන්තයි. නුඹලා දකින්න කැමති. නමුත් ඊට වැඩි 10000 වාරයක් මං සර්වඥතා ඥාණයට කැමතියි කිව්වා. ඒකයි යසෝදරා මහෝත්තමාවිය කියන්නේ. සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් ගැන හිතලා යසෝදරා මහෝත්තමාවිය කියනවා මගේ මේ ලෝකේ යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් තුන් ලෝකේ උපරිම ආදරේ සෙනෙහස මං ඔබ වහන්සේට දෙද්දී ඔබ වහන්සේට සකල ලෝක සත්වයා කෙරෙහි තිබ්බ කරුණාව ඉදිරියේ මගේ සෙනෙහස පුංචි වුණා කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේට ලෝක සත්වයාට තියෙන ආදරේ ඉදිරියේ යසෝදරාගේ ආදරේ පුංචි දෙයක්. හැබැයි මං ඒ සෙනෙහසට ගැරහුවේ නැති බව සත්‍යයක් නා. ඔබ වහන්සේගේ ලෝක සත්වයා ගැන තිබ්බ කරුණාව ගැන මා දැන සිටි බව සත්‍යයක් නම් ඒ ලෝක සත්වයා කෙරෙහි තියෙන කරුණාවෙන් දහම සොයාගෙන යන්න මගෙන් අල්ප මාත්‍ර වූ බාධාවක් සිද්ධ වුණේ නැත්තම් ඒ සත්‍යයක් නම් ඔබ වහන්සේ වඩින්න මා එන්නේ නෑ එතකල්. ඔබ වහන්සේ වඩින්න මගේ සත්‍යය මට පෙන්වන්න කිව්වා. මං ඔබ වහන්සේට බාධා කළේ නෑ කියලා. ඒකයි යසෝදරා දම් බෙදන්න ආවේ නැත්තේ. මගේ බුදුරජාණන් වහන්සේට ඒ වාගේ යසෝදරාවෝ කෝටියක් සෙනෙහස පෑවත් ඊට එහා ගිය මහා සත්ව කරුණාවක් තිබ්බා. අපිව දුකෙන් නිදහස් කරවන්න ඕනේ කියලා. ඒකටයි ඒ නිසායි අතටපත් නිවන් අතර
දීපංකර පාදමූලයේ සම්බුදු විවරණ ලැබුවේ. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. මැති ඇමතිවරු සියලු දෙනා යාඥා කළ සිව රජුරුවන් ඉදිරියේ. ඊට පස්සේ සිවි මහ රජුරුවන් ඉදිරියේ සිවි රජුරු සියලු දෙනාට කිව්වා මට ඇස් දන් දීමයි තියෙන්නේ, මේ කතාව මට ප්‍රමාදයක්. සීවක මගේ ඇහැ උගුල්ලපන්. මහරජතුමනි ඔබ ඕන දෙයක් දන් දෙන්න, මේ ඇස් දන් දීම කියන්නේ අතිශයින් දුෂ්කර දෙයක්. සීවක මට උඹගේ කතාව තමයි අමාරු. උඹ වැඩේ කරපන් කිව්වා. ඊට පස්සේ සීවක නිල්මානෙල් මලකට බෙහෙත් යොදලා රජතුමාගේ විවර කරපු ඇහැකට ස්පර්ශ කරනවා. ඒ සැනින් ඒ බෙහෙත ක්‍රියාත්මක වෙලා ඇහැ ඇතුලේ කැරකෙන්න ගන්නවා. කියනවා රජතුමනි ඔය ඇහැ ගොඩාක් වේදනාකාරී. දැන් දන් දෙන අදහස අත්තරින්න. මම ඔබට ඇහැ තිබ්බ විදිහට මායේ තියන්නම් වේදනාව නැති කරන්නම්. ඇහැ කැරකිනවට වැඩිය සීවක මට උඹගේ කතාව අමාරුයි. මේ ඇහැ ගලවපන් කිව්වා. එතකොට ආයෙසරයක් ඇහැ නිල්මානෙල් මලට බෙහෙත් දාලා ආයෙ ඇහි ස්පර්ශ කරනකොට ඇහැ ඇතුලේ ගැලවිලා කැරකෙනවා මෙහෙම. රජතුමනි මට ආයෙ තිබ්බ විදිහට තියන්න පුළුවන්. සීවක ප්‍රමාද කරන්න එපා, මේ ඇහැ ගලවපන් කිව්වා. ඊට පස්සේ ආයෙ නිල්මානෙල් මලට බෙහෙත් යොදලා කැරකෙන ඇහි ස්පර්ශ කරනකොට ඇහැ එළියට පැන්නා. මෙහෙම එළියට පැනලා නහර වැල් වලින් එල්ලෙනවා. ලේ වැක්කිරෙනවා. නහර වැල් වලින් එල්ලෙන එළියට පැන්න ලේ වැක්කිරෙන ඇහැ මේ ඇහිම් පේනවා. මේ ඇහිම් පේනවා. රජතුමනි ඔය අදහස වෙනස් කරගන්න ඇහැ තිබ්බ විදිහටම මට තියන්න පුළුවන්. සීවක මට මේ වේදනාවට වැඩි උඹගේ කතාව අමාරුයි. මේ ඇහැ කපපන් කිව්වා. ඇහැ අතට අරන් මෙහිම කපද්දී නහරවැල් මේ ඇහිම් පේනවා. ලෝතුරා සම්මා සම්බුදු බව පතාගෙන දන් දෙන්න අතට ගත්ත ඇස. ගිනි ගුලියක් අතට ගත්තට පස්සේ ඉක්මනට අත්හරින්න වෙනවා වගේ. අතට ගත්ත ඇහැ ඉක්මනට දන් දෙන්න ආසයි. අර බමුණගේ ඇහි මෙහෙම තිබ්බා. ඒ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආනුභාවයෙන් ඒ ඇහැ එහෙම පැහැවුණා. ඔහුට පේනවා තමන්ගේ මේ ලේ වැක්කිරෙනවා මේ ඇහැ. එක ඇහැක් ඇරිලා අනිත් ඇහින් බමුණා ලෝකේ බලනවා. මේ සිවි රජුරවන්ට පේනවා. සිවි රජුරවන්ගේ වේදනාව නැති වෙන්න තරම් ප්‍රීතිය ආවා. සීවක මේ ඇහැක් ගලවපන් කිව්වා. අර විදිහටම ප්‍රමාද කරන්න හදද්දී ඒත් දන් දෙන්නමයි කැමැත්ත. මේ ඇහැ එළියට පැන්නා. ඒ නහරවැල් කපලා ඒ ඇහැත් දන් දුන්නා. සිනහා වෙවි නටනටා රජතුමාට පින් දීදී බමුණා ගියා. ලේ වැක්කුරන රජු උසවාගෙන ගියා. ටික දවසකින් මස් පෑහිලා ඇතුළට වලක් වගේ තියෙන්නේ නැතුව මස් ගොබේ ඉහළට පිහිටලා ඇස් තිබ්බ වෙහිලා. සිවි මහ රජුරුවන්ගේ කීප දිනක් ගියාට පස්සේ අන්ධ රජෙක්ගෙන් වැඩේ කුමක්ද කියලා රජතුමා පෙරැත්ත කළා තමාව උයනට ගිහිල්ලා දාන්න. වැසිකිලි කැසිකිලි කරන තැනට කාමරේ කුටියක ඉඳලා ලණුවක් අදින්න කවුරුවත් උපස්ථානෙටවත් ඕනේ නැහැ කියලා. ඒ රජුරෝ උයනට ගිහිල්ලා ටික කලක් ඉන්නකොට ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ උණුණා. ශක්‍ර දේවේන්ද්‍රයා උයනට ඇවිල්ලා රජුරෝ ඉදිරියේ ඉන්නකොට අහනවා කවුද ඔය? මම සක්දෙවිඳු. ඇයි ඔබ ආවේ මේ අන්ධෙක් ඉස්සරහට? ඔබට වරයක් දෙන්න. ඔබ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා නම් මාහට වරයක් දෙනවා නම් මට මරණය දෙන්නකෝ, මට වෙන මොකුත් එපා කිව්වා. ඇයි ඔබ මරණය ඉල්ලන්නේ? ඔබට මේ මනුස්ස ජීවිතෙන් වැඩක් නැද්ද? නැත්නම් අන්ධ නිසාද? ඊට පස්සේ කිව්වා මං අන්ධ නිසා. අන්ධ නිසා මරණය කැමතියි කිව්වා. එහෙමනම් කියනවා රජතුමනි ඇහැක් අන්ධ කෙනෙකුට ඇහැක් දෙන්න ශක්‍ර දේවේන්ද්‍රයාටවත් බෑ කිව්වා. ඇස් නැති කෙනෙකුට ඇහැක් දෙන්න ශක්‍රයාටවත් බෑ කිව්වා. ඒ කියන්නේ 이르දියකින්වත් කරන්න බැරි දෙයක් තමයි එදා සිවි මහ රජුරුව ඇස් දන් දුන්න මහ ප්‍රාතිහාර්ය. ඒක කාටවත් කරන්න බෑ. ඉතින් පින්වතුනි ශක්‍ර දේවේන්ද්‍රයාටවත් ඇස් නැති කෙනෙකුට ඇස් දෙන්න බැරි වුණාට සංසාරයේ ඇස් දන් දුන්න
මහා පිම්බලයකින් අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නිද්දල්වා බලනකොට ඇසක් අතට ගත්ත සුභා තෙරණියගේ නැති වෙච්ච ඇහැ ආය බෑහුණානේ. සම්බුදු භවයේ අසිරියට. ඊට පස්සේ කියනවා රජතුමනි හැබැයි ඇස් දෙන්න බැරි වුණාට සත්‍යක්‍රියාව කියලා එකක් තියෙනවා. ඔබතුමා ඇත්තටම නම් දන් දුන්නේ. ඒ දන් දුන්න බව සත්‍යක්‍රියා කළා ඇස් බලන්න කිව්වා. ඇස් ලබන්න කිව්වා. එහෙනම් මම සත්‍යක්‍රියා කරන්නම් කියලා කිව්වා. මං ජීවිත කාලෙම දන් දුන්නා. දන් දෙන්න මිනිස්සු මන් ළඟට එනවා. දෙන්න එනවා. අදත් ඉල්ලනවා, හෙටත් ඉල්ලනවා, හැමදාම ඉල්ලනවා. ඉල්ලද්දි මට සතුටමයි ඇති උනේ. ඒක සත්‍යයක් නම් මට එක හැසක් ලැබේවා කිව්වා. ඒ වාගේ දෙයක් කොහොමද කරන්නේ කියලා ඔබගෙන් බලන්න. අල්ලපු ගෙදර කෙනෙක් අද මොන හරි ඉල්ලගෙන ආවොත් දෙයි. හෙට ඉල්ලගෙන ආවොත් අනේ මේක හරි වැඩන්නේ. හැබැයි දෙනවා. තුන්වෙනි දවසේ ආවොත් මූණ ටිකක් අඳුරු වෙලා දෙනවා. ආය ආවොත් තුටුපුටු ගාලා දෙනවා. ඊළඟට බැන දෙනවා. ඊළඟ දවසේ මෝල් ගහතට ගන්නවා. එක්කෙනෙක් නැවත ඉල්ලුවොත් ඉල්ලන කෙනා අප්‍රිය වෙනවා මේ ලෝකේ. උපන්දා ඉඳලා නැවත ඉල්ලගෙන ඉද්දී මගේ හිතේ අසතුටක් ඇති වුනේ නැති බව සත්‍යයක් නම් එක ඇසක් ලැබේවා කිව්වා. එක හැක් පෑහිලා ගියා. දිව්‍ය නේත්‍රයක් පහළ වුණා. දිව්‍ය නේත්‍රයක්. ඊට පස්සේ ආයෙ කිව්වා අර ඇස් ඉල්ලගෙන ආපු බමුණා ඇස් ඉල්ලන කොටත් මේ ඇහැ මම දෙන කොටත් ඇහැ දන් දීලා ඉවරුණාට පස්සෙත් මගේ හිතේ දුකක් ඇති වුනේ නැත්තම් අපරාධය කියලා හිතුන්නේ නැත්තම් ඒක සත්‍යයක් නම් තොන්සිත පහදවාගෙනම දුම් බව සත්‍යයක් නම් මට ඉතුරු ඇස ලැබේවා කිව්වා. දිව්‍ය නේත්‍රයක් පහළ වුණා. කොහොමද දාන පාරමිතාව? ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතර ඇස් දන් දුන්න එක කතාවක් ඔය. මේ කල්පේ බුදුවරු දෙදෙනෙක් අතර දන් දුන්න කතාව. එක කල්පයකට එවැනි නේත්‍ර දන් දීමක් වුණා නම් අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයකට එක කල්පයකට ඇස් දෙක ගානේ දන් දුන්නත් අසංඛ්‍ය 8කුත් ලක්ෂ දෙකක් ඇස් අහසේ තරුපරයා ඇස් දන් දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ පිම්බලේට ලැබිච්ච ඉතින් මහ රජතුමාට ඒ ලැබිච්ච ඇස් දෙකට යොදුන් 100ක් පේනවා ඈත තියෙන වැලි කැටේ. යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර් 1000ක්. ලංකාවේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට දුර කීයද කිලෝමීටර? බටහිර ඉඳලා නැගෙනහිරට දුර කීයද කිලෝමීටර? සිවි රජ්ජුරුවන්ට කිලෝමීටර 1000ක් පේනවා කූඩැල්ලා පව ඈත තියෙන. සිවි මහ රජ්ජුරුව පෝය දවසට මිනිස්සු කැඳවනවා. කිලෝමීටර ගානක් දුරේ ඉන්න මිනිස්සෙකුට කියනවා අතට වැලි කැටි කීපයක් ගන්න කියලා. මේ පුටුවේ ඉඳලා වැලි කැට ගණන් කරලා කියනවා. දන් දීපල්ලා කියනවා. ඇස් දන් දුන්න පින්නට ලැබිච්ච දිව්‍ය නේත්‍රේ දිහා බලපල්ලා කියනවා. මගේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ එදා ධම් සභා මණ්ඩපයේ සිවිජාතකේ වදාරලා ඇස් උපුටුනකොට හිටපු මේ සේවක වෛද්‍යවරයා තමයි මේ ආනන්ද. එදා හිටපු සක්දිවිඳු තමයි මේ අනුරුද්ධ. එදා මාගේ දහම් කතාව අහ දන් දීදී පිම්පුරපු අය තමයි කිව්වා මේ රහතුන් අතර ඉන්නේ. බෝධිසත්වයන්ගේ වචනෙටත් නඩත් වෙච්ච අය ඒ මහරහතුන් අතරට එකතු වුණා නම් ඒකයි දුවේ පුතේ පින්වතුනි කියන්නේ. ඔයාලා අම්මලා තාත්තලා කියන ඒවා අහන්න අකමැති වෙන්න පුළුවන්. ඔයාලා ගුරුවරු කියන එක අහන්න අකමැති වෙන්න පුළුවන්. ඒ දුවේ පුතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒකට පිටුපාන්න එපා. ඒකට කවදාවත් පිටුපාන්න එපා. අම්මට තාත්තට නඩත්තු නොවුනත් ගුරුවරුන්ට නඩත්තු නොවුනත් වැඩිහිටි අයට නඩත්තු නොවුනත් බුදුබණ පදයකට නඩත්තු නොවී ඉන්න එපා. උඹලා දමනය වෙයනින්ලා
කවදා හරි මේ පින්බලයට මේ තථාගත අමෘත මහා ධර්ම ධාතුව අවබෝධ කරන්න වාසනාව ලැබෙනවාමයි. ඉතින් පින්වතුනි ඒ පින්බලයට ලැබිච්ච සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් ලැබිච්ච net සංගල ගෝප කුම අභිනීල net සම්මා සම්බුදු නොවී සිටියේදීම අපගේ සිදුහත් මහා බෝධිසත්වයන්ට යොදුනක් පේනවා. කිලෝමීටර 10ක් ඈතින් තියෙන වැලි කැටේ පවා පේනවා. ගස්ගල් වන පර්වත විනිවිද දකින්න පුළුවන්. සිදුහත් මහා බෝධිසත්වයන්ට හිතුනොත් මේ පර්වතයකින් එහා දකින්න ඕන කියලා පර්වතයෙන් එහා පේනවා. යොදුනක් දුර. ඒකට එච්චර පේන දරුවෙකුගේ ඇහැට මහල්ලෙක් පැවිදිරුවක් ලෙඩෙක් පේන්නේ නැති වෙන්න සංවිධානයක් කළා කියන්නේ ඒ සුද්ධෝදන මහ රජුරු දරුවා රැක්ක විදිහ ගැන හිතන්න. දරුවා රැක්ක විදිහ ගැන හිතන්න.